කඩපිලට යනවයි කිව්වට මොකද ඉතින් ළඟපාත නම් අපිට එළවලුවක් ගන්න හදිසියට කඩයක් කිරීම නෑ ලොකුවට තියෙනවා එකක් ඉතින් ඒකත් ඕන් අද වහලා ඉතින් අපි ටවුම කිට්ටුවම නිසා ඒ කියන්නේ කිලෝමීටර් 3ක් විතර ඇතුළු නිසා ඉතින් එළවලු කඩ අඩුයි ටවුමටම යන්න ඕනේ ඉතින් ටවුමට ගිහින් ඕන් ඉතින් අලුත් එළවලු තියෙනවා අපිට දඹුල් එළවලු ඉතින් මෙහෙ එනවා ඒ වගේ ටිකක් අරගෙන ආවා ඉතින් ගෙදර ඇවිල්ලා ඔක්කොටම කලින් කන්න මොනවා හරි ගෙනාවා නම් අපේ පොඩි අයට ඒක දීලා ඉන්නවා නැත්තම් හරි අමාරුයි. ඕකම තමයි ඒගොල්ලෝ හොයන්නේ. ඉතින් පොඩි අයගේ හැටි ඔහොම තමයි නේද? අපිටත් එහෙම කාලයක් තිබුණානේ ඉතින්. ඔන්න ඉතින් මගේ එළවලු ටික මම දැන් මේ පෙන්නන්න ඔයාලට. ඉතින් මම මේ කරන විදිහ තමයි සතියේ තමයි මම බත් ටිකක් ගන්න. වැටකොළු කරලක් ගෙනාවා. අල ටිකකුත් තියෙනවා. ඉතින් නෝකෝල් මම ගෙනාවා. නෝකෝල් වල කොළ තියෙන ඒවා තමයි රාඹු දෙකම ගන්න. ඉතින් රසවත් සම්බෝලයක් හදාගත්ත හැකියි. ගෝවා කෑල්ලක් ගත්තා. ඉතින් තේ ටිකක් වගේ බොනකොට ඉඟුරු කෑල්ලක් නැතුවම බෑනේ. ඉතින් ඕන් ඉඟුරු කෑල්ලකුත් ගත්තා. ඉතින් තක්කාලි තිබුණා ගෙදර. තක්කාලි ටිකක් ගෙනාවා. රටලුණු ටිකක් ගෙනාවා. ඉතින් සලාදයක් ඉදිහොති එකක් හදාගන්න පුළුවන්නේ. දලු පිපින්න ගෙඩියකුත් ගෙනාවා. ඉතින් වම්බටුයි එළබටුයි නම් වරදින්නේ නැහැ අපේ ගෙදර හස්බන්ඩ්. එළබටු කන්න කැමති මම වම්බටු වලට කැමති. ඉතින් ඕන් සුදුලුණු තියෙනවා. නුවර එළිය බීට්‍රූට් තමයි ඉතින් රතු වල වියනවා නම් මට අනිවාර්යෙන් රතු පාටට තියෙන්න ඕන. අනිත් ඒවා වගේ නෙමෙයි ඉතින් නුවර එළියේව තමයි රතු පාටට තියෙන්නේ. ඔන්න ඉතින් නයි මිරිසුත් ගෙනාවා. සැරට කන්න ඕනේ අපේ ගෙදර. අහි මිරිස් තියෙනවා. ඉතින් බිත්තර ටිකකුත් ගත්තා. කරවල කියලා නම් ඉතින් ලොකු දෙයක් ගත්තේ නෑ අපේ ගෙදර ඉතින් හස්බන්ඩ්ුත් ළමයිනුත් කන්න කැමති හාල් මැස්සොයි අලයි එකට දාලා හදලා ස්කෝල් සම්බෝල ඉතින් අපේ ගෙදර වරදින් නැති කෑමක් ඒක ඉතින් ඕන් හාල් මැස්සොත් තියෙනවා අවුමට යන්නත් එක්ක ලොකු හේතුවක් මෙන්න මේ පොට් ටික ගන්න එක මුදලාලි ඉතින් ඉතුරු නෑ කියලා ඕන් ගිනි පෙට්ටි දුන්න එකක් ඉතින් ගිනි පෙට්ටියකුත් අනිවාර්යෙන් ගෙදර තියෙන්න ඕන මෙන්න මේ පොට් ටිකයි ඒ පූකොළ ටිකයි ගන්න එක තමයි ටවුමට යන්න ලොකුම හේතුව නැත්තම් අද උයන්න වගේ එළවලු තිබ්බා එයාට නිවාඩු වුණාට වැඩ තියෙන නිසා ඒව ඉක්මනට කරලා දෙන්නත් එපා ඉතින් ඕන් කැටලුණු එක ඉවර වෙලා තිබුණා මම ඕන් හිරු තමයි පාවිච්චි කරන්නේ ලුණු එකකුත් ගත්තා ඉවර වෙන්න කලින් ලුණු ගෙනත් තියාගන්න ඕන කියනවනේ නේද මගේ නම් ඉවර වෙලා තිබුණේ නැහැ ඉවර වෙන්න කලින් ගෙනාගත්තා අපේ ගෙදර ඉතින් හාල් පාවිච්චි කරන්නේ නාඩු තමයි කීරි සම්බා වගේ ඉතින් පාවිච්චි කරන අඩුයි මොකද හස්බන්ඩ්ට බඩ පිරෙනවා අඩුයි කියනවා. ඉතින් ඒකත් ඕන් කරලා බඩු ගෙනාපු ඉතින් shopping ටික මම ඉතින් බෑග් එකකට තරන් ගියාලා shopping කඩේ දාලා දෙනවනේ. ඉතින් මේකත් පිළිවෙලකට නම්ලා තියා ගන්නවා. දැන් shopping උත් ඉතින් කඩෙන් ගන්න වෙන්නේ අපිට මුදල් ගෙවලානේ. ඒවලු කඩෙන් නම් නිකන් හම්බ වෙනවා. ඉතින් සුපර් මාකට් වල වගේ ගන්නවා නම් මුදල් අය කරලා තමයි ගන්න ඕනේ. ගොඩක් තැන්වල දැන් එහෙම තමයි රජයෙන් මේක ගැසට් කරලා තියෙනවානේ shopping භාවිතා කරනවා නම් මේ විදිහට ගන්න ඕනේ මුදල් ගෙවලා කියලා. ඉතින් ඒ හින්දා ඒකත් පරිස්සම් කරලා තියන් මේ තියෙන්නේ අපි ගෙනාවු බඩු වල ලිස්ට් එක. ඉතින් ලොකු ගෙන ගානක් දීලා ගෙනාවේ නෑ පොඩ්ඩනේ ගෙනාවේ. කරවලත් ඉතින් හාල් මැස්ස විතරයි ගෙනාවේ. ඒ නිසා 3111යි ඉතින් වෙලා තියෙන්නේ. මම ඉතින් අර අනිත් බඩු වල වියදමත් ඒකට එකතු කරගත්තා. ඔන්න ඉතින් මමත් ඇඟ පොත හොදන ටිකක් සැහැල්ලු ඇඳුමක් ඇඳගෙන වඩයක් කරත් ඒකකුත් දීලා මේ උයන්න ගත්තා.
රැට උයන්න තමයි යන්නේ. ඉතින් ලොකුට දෙයක් හදන්නේ නැහැ. එළබටුයි හාල්මැස් ඔයාලා එකට දාලා ඉතින් පොල් සම්බෝලයක් තමයි හදන්නේ. ඉතින් මේක හොඳට හොදගන්න. මොකද කහට පිපෙනවනේ. ටක් ගාලා ඉතින් මේ ටික හොදගෙන මම මේකට කහ කුඩු මිරිස් කුඩු ටිකක් කලවම් කරගෙන අඩුම කුඩු මිතුරුව දාලා ඉතින් රසට උයා ගන්න තමයි හදන්නේ. ඉතින් ඔන්න පොන්චි ඉල්ලීමක් තියෙන ඔයාලගෙන් කරන්න මේ අතරතුරේ මගේ කලාප් ෆැමිලිස් channel එක පටන් අරන් දැන් අවුරුදු 2කට වැඩි. ඉතින් නමුත් මට channel verification එක කරගන්න අමාරු වුණා. මොකද මම ඉතරට නම්බර දීලා කොච්චර try කරත් අසාර්ථක වුණා. ඉතින් ඒකයි ලොකුම හේතුව. ඉතින් වීඩියෝ ලස්සනට කරගන්නත් අපහසුතාවය තිබුණා. ඉතින් මේ වීඩියෝ වලත් 100% සාර්ථක නෑ. ඉතින් වැරදි තියෙනවා. ඒවත් පෙන්නලා දෙන්න කියලා ඔයාලට මතක් කරනවා. මට ඉතින් ලස්සන ගමනක් යන්න මම දැන් දිගටම ඔයාලටත් වැදගත් වෙන වීඩියෝ ගේන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මගේ channel එකකින් චූටිම හරි දෙයක් ඔයාලටත් ගන්න පුළුවන් නම් මාව subscribe කරලා like comment එකක් දාලා share පාරකුත් දාලා උදව් කරන්න කියලා මතක් කරනවා. ඉතින් මේ වෙනකොට මගේ subscribeලා 350ක් විතර වගේ ඉන්නේ. ඉතින් subscribeලා 1000ක් මොකද time පැය 4000ක් ඒ වගේ දේවල් ටිකක් තියෙනවානේ complete කරගන්න. ඉතින් ඒම ටික කරගන්න මට ඉතින් උදව් කරන්න කියලා ඔයගොල්ලන්ගෙන් ආදරෙන් මතක් කරනවා. ඉතින් හොඳ දෙයක් කරන්න තමයි මමත් බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපිට කිසිම දෙයක් හැමදේම සම්පූර්ණ කරගෙන කරන්න අමාරුයි. ඉතින් මට ලොකුවට ලස්සන ගෙවල් නෑ, ලස්සන කුස්සි නෑ. ඉතින් තියෙන දේෙන් තමයි වැඩේ ආරම්භ කෙරුවේ. ඉතින් මමත් දන්නවා මගේ අත්දැකීම් අනුව දැන් තියෙන දේෙන් තමයි යමක් කරනවා නම් පටන් ගන්න ඕනේ. ලෝකයේ ඉතින් 100%ක්ම සම්පූර්ණ සර්ව සම්පූර්ණ කරගෙන සාර්ථක ගමනක් ගිය මිනිස්සු නෑ කියන්න අපි දන්නවනේ. ඉතින් ඒ නිසා මට ආදරේ මතක් කරනවා උදව් කරලා මාත් එක්ක එකතු වෙලා ඉන්න කියලා. මට තියෙන දේවල් වලින් තමයි මම මේ දේවල් කරන්නේ. ඉතින් ඔයාලා ඉතින් මට උදව් කරයි කියලා මම ලොකු බලාපොරොත්තුෙන් ඉන්නවා. ඉතින් ඕම් කතාවෙන් මම අලගෙඩියක් කපා ගත්තා. මේ කපන්නේ ලුණු අමු මිරිස් ටික. ඉතින් මේකට රතු ලුණු ටිකක් එහෙම දාගෙන මම ඉතින් මේ පොල් මිටි කිරි ටිකක් තමයි දාගන්නේ. මිටි කිරි, දිය කිරි, දෙවි කිරි ඒකත් දාගෙන ඉතින් මාළුව ගොඩක් පොඩි නැතුව ඔය ගෙදර ඉතින් හොද්ද දෙන්නෙකුත් ඉන්නවා. ඒත් ඉතින් එළබටු හොදි කන්න බෑනේ. හැබැයි ඉතින් ටිකක් ඉස්ම තියෙන්න තමයි උයන්නේ. මේක වේලවල උයනවට වැඩිය රස ටිකක් ඉස්ම තියෙන්න ඉන්නම තමයි අපේ ගෙදර කන්න කැමති. අන්නේ ඒ විදිහට ඉතින් මම එහෙම උයන්න තමයි මේ හදන්නේ. ඉතින් මේ කලමනා ටිකක් දාගෙන පොල් කිරි ටිකකුත් ඔන්න මම මිරිකලා දාගන්නවා. මම ඉතින් පොල් ගානේ නෑඹිලි තමයි මිරිකන්නේ දෙකම. මේක අපේ මහත්තයාගේ අම්මගේ ටිකක් පරණ නෑඹිලා ගෙවනට මම ඉතින් පිරිසිදු කරලා ඒක පිළිවෙලට තියන පාවිච්චි කරන තව කාලාන්තරයක් මේක මටත් ප්‍රයෝජනවත් වෙලා පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් පොල් කිරි ටිකක් මම මෙන්න මේ විදිහට හොඳට මිරික ගන්නවා. මිරිකගෙන ඉතින් කිරි ටිකක් දාගෙන මාළු ලිපේ තියලා උයා ගන්න තමයි යන්නේ. ඉතින් මගේ channel එක වට වෙලා ඉන්න එකතු වෙලා ඉන්න ආදරණීය හදවත් සියලුම දෙනා මේ වෙනකොට subscribe කරලා තියෙන්නේ. මටත් ඉතින් ඔයගොල්ලෝ හැමෝගෙම සහයෝගය බලාපොරොත්තු වෙනවා. ඔන්න ආයෙ වතාවක් මම ඔයගොල්ලන්ගේ උදව් ඉල්ලුවා. ඉතින් මං හිතනවා මට උදව් කරයි කියලා ඔයගොල්ලෝ. ඔන්න ඉතින් මාළුවල් ලිපේ තියාගෙන දැන් ඔන්න ඉදිලයි තියෙන්නේ. මාළුවක් වුණත් ඉතින් ලිප ළඟට වෙලා ඒක හැඳි ගාලා කූරු ගාලා ඉතින් උයන්නේ පැය පොඩි ළමයි බලා ගන්නවා වගේ තමයි කියලා මට හිතෙන්නේ මේ උයන විදියක්. උයනවා කියන එකත් ඉතින් කලාවක් නේද? ආදරය, සෙනෙහස ඔක්කොම කැටි කරලා උයනකොට තමයි මේක ඉතින් රස. කවුරු ඉව්වත් රසයි කිව්වට මං කියපු කරුණු කාරණාත් මේකට ඉතින් අඩුම කුඩුම විදිහට දාලා ඉව්වම තමයි රස කියලා මට හිතෙන්නේ. ඉතින් මේ මාළුව ඕනට වැඩිය ඉදුනොත් කන්නත් බෑ. ඉතින් මේක ගුණය වර්ණය රැක ගන්න ඕන නිසා ඉතින් දැන් මේ වෙනකොට ඉදිලා ඇති. මම මේක ඉතින් බා ගන්න ඕන. තව චූට්ටක් වෙලා වහලා මුඩියත් වහලා තියලා දැන් සම්බෝලයක් හදා ගන්නත් එපා. ඒකේ අඩුම කුඩුම ටිකක් ඕන ලැහැත්ති කරගෙන උයන්න පියන ගත්තු භාජන ටිකක් හොද ගන්න තමයි මේ ලස්තිය. ඉතින් ඔයාලා දෙන්නකෝ මාත් එක්ක හොද ගන්න යන්න. ඉතින් ඔන්න භාජන ටික හොදන්න කියලා ලැහැත්ති වෙනකොට විම් කෑල්ල ඉවර වෙලා. ඉතින් ගිනාපු විම් කෑල්ලක් තියෙනවා. මම මෙන්න මේ විදිහට මේක කෑලි වලට කඩා ගන්නවා. මම කවදාවත් විම් කෑල්ල පිටින්ම කඩලා සිංක් එක ගානේ තියාගන්නේ නැහැ. එතකොට නාස්තිය වැඩි. මේ විදිහට කරපුවාම ටිකක් අවම වෙනවා.
මේක 3 පාරක් විතර පාවිච්චි කරගන්න පුළුවන්. අපේ ගෙදර පොඩි අයත් ඉතින් සපත්තු මදින්නේ බිම් දාලා මැද්දාම සපත්තු හොඳට සුදු වෙනවා. ඉතින් ඒගොල්ලන්ටත් කෑල්ලක් දීලා මමත් කෑල්ලක් සිංක් එක ගාවින් තියන් ඉතුරු එක අරන් තියාගන්න. මෙතන කෑලි හරියටම 6ක් තියෙනවා. ඔයාලත් ඒ විදිහට කරලා බලන්න හරිද? ඔන්න ඉතින් වේලිච්ච මිරිස් ටික නයි කොච්චි මිරිස් උච්චපු සුදු ලුණු රතු ලුණු ගම්මිරිස් ලුණු ඔය කලමනා ටික දාලා සම්බෝලේ අඹරගෙන දෙහි ටිකක් දාලා අම්ලකල් ටිකකුත් දාලා මේකත් හාමු කරගෙන ඉතින් දැන් අපේ හස්බන්ඩ් වැඩට ගිහින් ඇවිල්ලා ටිකක් වෙලා ඉතින් අර හොඳටම බඩගිනි වෙලා ඉන්නේ උදේට එදාවට කෑම කෑවට ඉතින් ඒගොල්ලෝ ලොකුවට කෑමක් කෑවෙන්නේ නැහැ